PC ගේමින් සුපිරි වුණත් PC ගේමින් වල තියෙන අවුලක් තමයි අපිට තැන තැන ගෙනිලා පෝටබල් විදිහට ගේම්ස් ගන්න බැරි එක. ඉතින් ගේමින් ලැප්ටොප්ස් තියෙනවා. හැබැයි ගේමින් ලැප්ටොප් එකක් උන සාමාන්‍යයෙන් ලොකු දෙයක් නේ. ෆෝන් එකක් වගේ අරන් යන්න බෑනේ තැන තැන ලැප්ටොප් එකක් ඉතින්. ඉතින් ඒක ෆික්ස් කරන්න හදපු දෙයක් තමයි එමියුලේටර්ස් කියන්නේ. ඉතින් මේ එමියුලේටර්ස් කියන්නේ සාමාන්‍යයෙන් PC එකේ ගේම් එකක් ෆෝන් එකේ ගහනවා. කන්සෝල් ගේම් එකක් ෆෝන් එකේ ගහනවා. ඒ වගේ වෙන ප්ලැට්ෆෝම් එකේ තියෙන ගේම් සෙට් එකක් තවත් ප්ලැට්ෆෝම් එකේ ගහන එක තමයි එමියුලේටර්ස් කියන්නේ. ඔය සාමාන්‍ය අපි ෆෝන් එකට ෆ්‍රී ෆයර් PC වල ගහන්න එමියුලේටර් වල ඉන්නේ. ඉතින් මම ඒ නිසා අද ගෙනල්ලා තින්නේ PC games ෆෝන් එකේ ගහන්න පුළුවන් එමියුලේටර් එකක් ගැන. ඉතින් මේක PC games කියනට වඩා නිවැරදි දේ තමයි PlayStation Portable games නැත්නම් PSP games. ඉතින් PC games කියන හේතුව තමයි මේක PlayStation Portable ඉදිරි games ගොඩක් PC වලට රිලීස් වෙලා තින්නේ. ඔය තියෙන්නේ සාමාන්‍ය දැන් Vice City Stories ගත්තොත් PSP game එකක්. හැබැයි ඒක සාමාන්‍ය game එකක් නෙවෙයි Vice City කියන්නේ. ඉතින් ඒ වගේම මම අද ගෙනල්ලා තින්නේ ඒ games අතරින් Need for Speed Most Wanted එකේ PSP version එක ෆෝන් එකේ ගන්න විදිය. ඉතින් මේකට MB 100ක් වගේ තමයි යන්නේ ගේම් එකට. ඇප් දෙකක් තියෙනවා දාගන්න. මේ ඇප් දෙකට යන්නෙත් MB ඔක්කොම 50ක් වගේ තමයි. MB 150 විතර වඩා ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ඇප් දෙක ගැන කතා කරොත් මේ ඇප් දෙක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට යන්න වෙනවා ඔයාගේ ෆෝන් එකේ Play Store එකට. ඉතින් Play Store එකට ගිහිල්ලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන මෙන්න මේ රූපේ පෙන්වන Z Archive app එක. ඉතින් Z Archive කිව්වොත් ඒක ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරන 7zip වගේ software එකක් තමයි. මේකත් MB ලොකු ගණනක් MB 30ක් 20ක් වගේ යන තමයි වෙන්නේ. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දෙවෙනි app එක තමයි අපේ එමියුලේටර් එක වෙන PPSSPP. මහ බුක නමක් තියෙන බැයි නම තමයි PPSSPP. ඒකත් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒකත් MB 20 ගණනක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ app දෙකම මම දැන් ඩවුන්ලෝඩ් කරන් තියෙනවා. ඔයා ඊළඟට කරන්න ඕනේ ඔයාට ඕනේ ගේම් එක මෙතන ඉඳන් Need for Speed Most Wanted එකේ ෆයිල්ස් ටික වගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක මම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා අහුවොත් කියන්නම්. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ Z Archive app එක ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගත්තට පස්සේ මෙතන ඔයාලට පේනවා ඉතින් ෆෝල්ඩර් එකක් ඇතින් උඩ හරියෙන් downloads කියලා. download කියන ෆෝල්ඩර් එක ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ උඩ තියෙන search එකේ නේ ක්ලික් කරලා search කරන්න ඕනේ Need for Speed නැත්නම් ගේම් එකේ නම. ඔය ෆයිල් එකේ නම. ඉතින් මෙතන මේව සර්ච් කරාට පස්සේ ඔයාලට එන්නේ ගොඩක් කරලා zip folder එකක් 7zip එක. ඒක ටච් කරලා නැත්තම් ඔබාගෙන ඉඳලා මට මතක නැහැ කොහමද කියලා මෙතන එන්නේ extract කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ටික වෙලා ගිහලා මේම ඔයාලට folder එක location එක දාන්න දෙන්න තියෙනවා. location එක කැමති නැත්නම් දාලා ඔය යට තියෙන කොළ පාට බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ game එක extract වෙලා තියෙනවා. important note එක තමයි මේක ඩවුන්ලෝඩ් කරලා MB කෙසේ ගණක් වුණාට ස්ටෝරේජ් එක ගේම් එකට MB ඒ කියන්නේ GB එකක් වගේ සමානින් යනවා. data යන්නේ MB 100යි. හැබැයි ස්ටෝරේජ් එක GB එකක් විතර යනවා. ඉතින් ඔය විදිහට ටික වෙලා ගිහලා එක්ස්ට්‍රැක්ෂන් එක කම්ප්ලීට් වෙනවා. ඉතින් කම්ප්ලීට් වුණාට පස්සේ මම මේ දැන් කියන පිළිවෙල ටික පිළිවෙලට කරන්න ඕනේ. දැන් ඔයා ඩවුන්ලෝඩ් කරපු PPSSPP app එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන කලින් ගේම් එක ගහපු ඉඳන් මෙතන තියෙනවා. ඉතින් මම දැන් ඒක රිමූව් කරගෙන පෙන්නන්න ඔයාලට ඒක කරන විදිය. ඉතින් මෙතන උඩ recent කියන ටැබ් එකට ගිහිල්ලා මෙතන දකුණු පැත්තේ කොනේ තියෙන load කියලා බටන් එකක්. අන්නේ load කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයා ඒ වගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් එකට. ඉතින් එතනින් සර්ච් කරන්න ඕනේ. ඔයා ගේම් එකේ නම නැත්නම් Need for Speed Most Wanted ගේම් එකේ නම අනුව. ඉතින් සර්ච් කරාම ඔයාලට ෆයිල් දෙකක් එයි. මුලින් තිබ්බ පොඩි ෆෝල්ඩර් එකයි ඊට පස්සේ තියෙන ලොකු ෆයිල් එක. ඉතින් ලොකු ෆයිල් එක තමයි කියන්නේ GB 0.9 ගානක් තියෙන ෆයිල් එක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරලා සිලෙක්ට් දුන්නාට පස්සේ ඔයා කෙලින්ම එනවා එමියුලේටර් එකේ ගේම් එකට. මෙතන පේනවා ඇති දැන් Need for Speed Most Wanted කියලා පේනවා. ඉතින් ඊයේ ලෝගයක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය PC version එකම නෙමෙයි පොඩ්ඩක් අර ස්ටෝරියෙන් පොඩ්ඩක් අඩු කරලා graphics අඩු කරලා හදපු PSP version එකක්. ඒක තමයි මේක size එකෙන් අඩු. PC version එක සාමාන්‍ය GB 5ක් වගේ වෙනවා. ඉතින් මේක පේනකොට හොඳ controls ටිකක් දීලා තියෙනවා. ඒ කියන්නේ Joy-Con එක නැත්තම් joystick එකක් control එකක් වගේ controls ටික අපිට දීලා තියෙනවා. ඔය X අකුරයි U අකුරයි ත්‍රිකෝණේ කොටුව අර සාමාන්‍ය control එකේ buttons ටික දීලා තියෙනවා. joystick එකක් වගේ දීලා තියෙනවා. ඉතින් මම ගේම් ප්ලේ පෙන්නනම් පොඩ්ඩක් ඔයාලට මේකේ. පේනද graphics නම් සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් ෆෝන් එක ගන්නේ මේක ගන්න ලොකු ෆෝන් එකක් උන්නේ මගේ තියෙන 2GB RAM. 2GB RAM එකේ shape එක ගහත හැකි. දැන් පොඩ්ඩක් lag වෙන්නේ මේ රෙකෝඩ් කරන ඉඳන්. ඉතින් ඔයාලට පේනවා තියෙන Need for Speed Most Wanted එකම තමයි maps ටික පොඩ්ඩක් වෙනසක් තමයි. ගේම් එක ඒ වගේම තමයි. මේ control කරන්න තියෙන ඔය X එකකින් ඉස්සරහට යන්නයි ඔය joystick එකෙන් හරවන්න පුළුවන්. නැත්නම් ඔය buttons වලින් හරවන්න පුළුවන්. කැමති දේ ඔයාලට play කරන්න පුළුවන්. ඉතින් 1GB device එක ගන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. 2GB device එක නම් shape එක ගහගන්න පුළුවන් FPS 25න් 30න් විතර. ඉතින් important note එක තමයි මේක ඔයාට on ROM එක download කරන්න විදිය ඕන නම් පාල comment section එකේ අහන්න මම කියලා දෙන්නම්. ඉතින් ඔච්චර මට අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ ඔයත් ඕන PSP game එකක් මේ විදිහට ගහලා
ආතල්ලකින් ඉතින් මට දැන්ට සබස්ක්‍රයිබ් 800 ගණක් තියෙනවා. මට 2026 පටන් ගන්න කලින් නැත්තම් 25 ඉවර වෙන්න කලින් 1k සබස්ක්‍රයිබර්ස් යන්න ඕනේ. ඒ නිසා channel එක සබස්ක්‍රයිබ් කරලා ලයික් පාරක් දාලා සෙට් වෙලා ඉන්න. අද මං එනවා තවදත් තියෙනවා. වීඩියෝ ඉවරයි. ඵලයන්